අපි කතා කරන්න යන්නේ ලෝකයේ ජීවත් වන විශාල සත්වයා සහ බුද්ධිමත් සංවේදී සහ සමාජශීලී සත්වයෙක් ගැන. මොවුන් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ කණ්ඩායම වශයෙන් ජීවත් වෙනවා. විද්‍යාත්මක වර්ගීකරණයෙන් අලියා වර්ගීකරණය කරන්න පුළුවන් ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා කියලා. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ආසියානු අලි වර්ගය කියන අලි වර්ගයයි. ශාරීරික ලක්ෂණ වලින් උස අඩි 8-13ත් බර කිලෝග්‍රෑම් 3000ක් 6000ක් පමණ දිග, සුඹුල, හුස්ම ගන්න, ජලය බොන්න, ආහාර ගන්න, බර දෑ ඔසවන්න භාවිතා කරන විශාල කන්, ශරීර උෂ්ණත්ව පාලනයට උපකාරී වෙනවා. දත් විශේෂයෙන් පුරුෂයන් අලීන්ට පැහැදිලිව දල විදිහට වර්ධනය වෙලා තියෙනවා. අලියා කියන්නේ ශාක භක්ෂක සත්වයෙක්. ඔවුන් දිනකට පැය 16-18ක් පමණ ආහාර ලබා ගන්න බව තමයි කියන්නේ. ඔවුන් ආහාරයට තනකොළ, පළතුරු, ශාක, පොතු වැනි දෑ ආහාරයට ගන්නවා. මොවුන්ගේ වාසස්ථාන විදිහට වනාන්තර, තන බිම්, වියලි කලාප, ජලාශ්‍රිත ප්‍රදේශ, ශ්‍රී ලංකාවේ නම් විල්පත්තුව, යාල, උඩවලව, මින්නේරිය වැනි ජාතික උද්‍යානවල බහුලව බලා ගන්න පුළුවන්. සමාජශීලී ජීවිතය ගැන කිව්වොත් අලි කණ්ඩායම වශයෙන් ජීවත් වෙනවා. කණ්ඩායමක නායකත්වය දරන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටි ගෑනු අලියෙක්. ඔවුන් අතර ශබ්ද, ශරීර චලන, ස්පර්ශ භාවිතා කරලා තමයි සංවේදනය කරන්නේ. බුද්ධිය හා හැඟීම් ගැන කිව්වොත් අලියා ඉතා බුද්ධිමත් සත්වයෙක්. මතක ශක්තිය ඉතා උසස්. දුක, සතුට, කෝපය වැනි හැඟීම් පෙන්වනවා. මියගිය අලින්ට ගෞරව දැක්වීමක් පෙන්වනවා. ගර්භධාරණ ජීවිත කාලය කිව්වොත් ලෝකයේ දිගම ගර්භධාරණ ජීවිත කාලයක් තියෙන මේ අලින්ට කාලය මාස 22ක්. සාමාන්‍ය ජීවිතයේ කාලය අවුරුදු 60-70ක් පමණ වෙනවා. සංස්කෘතික හා ආගමික වැදගත්කම් වශයෙන් බෞද්ධ ආගමට අලියා විශේෂ ස්ථානයක් තියෙනවා. පෙරහැර, උත්සව, ආගමික කටයුතු වලදී අලියා භාවිත කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික වංශවත් සත්වයෙකු ලෙස සැලකනවා. ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා අතර වෙනස්කම් මොනවද කියලා අපි බලමු. ආසියානු අලියාගේ ශරීර ප්‍රමාණය සාපේක්ෂව කුඩායි. අප්‍රිකානු අලියාගේ ශරීර ප්‍රමාණය ඉතා විශාලයි. කන කුඩා වටකුරු විදිහට ආකාරයක් ගන්නවා. ආසියානු අලියාගේ අප්‍රිකානු අලියාගේ ඉතා විශාල අප්‍රිකා ආකාරයට කන් පිහිටලා තියෙනවා. පිටුපස හැඩය වටකුරු උච්ච විදිහට තමයි ආසියානු අලියාගේ පිහිටලා තියෙන්නේ. අප්‍රිකානු අලියාගේ මැදින් ඇතුල් වී තියෙන විදිහට තමයි පිහිටලා තියෙන්නේ. සාමාන්‍ය පුරුෂ අලියන්ට පමණක් දැක ගන්න පුළුවන් ආසියානු අලි විශේෂයේදී අප්‍රිකානු අලියාගේ පුරුෂ ගැහැණු දෙපාර්ශ්වයේම දල පිහිටලා තිබෙනවා. හිස පිහිටලා තියෙන්නේ දෙපැත්තට උච්ච දෙකක් විදිහට තමයි ආසියානු අලියාගේ පිහිටලා තියෙන්නේ. අප්‍රිකානු අලියාගේ හිස වටකුරු හිස විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ආසියානු සහ අප්‍රිකානු අලියා අතර තිබෙන සමානකම් විදිහට දෙදෙනාම ශාක භක්ෂක සතුන්, ඉතා බුද්ධිමත් සහ මතක ශක්තිය ඉහළ කණ්ඩායම වශයෙන් ජීවත් වෙන, ගර්භධාරණ කාලයේ මාස 22ක, සුඹුල භාවිතා කරන, ආහාර, ජලය, සංනිවේදනය වැනි ක්‍රියාකාරකම් වලට භාවිතා කරනවා. ආසියානු අලි ව්‍යාප්ත රටවල් විදිහට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, බංගලාදේශය, මියන්මාරය, තායිලන්තය, ලාओස්, වියට්නාමය වැනි රටවල් හඳුන්වන්න පුළුවන්. අප්‍රිකානු අලින් ව්‍යාප්ත රටවල් විදිහට කෙන්යාව, ටැන්සානියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, සැම්බීවියාව, උගන්ඩාව වැනි රටවල් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අලි ව්‍යාප්ත ප්‍රදේශ විදිහට උතුරු හා උතුරු මධ්‍යම පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පොළොන්නරු දිස්ත්‍රික්කයේ, වවුනියාව, මන්නාරම, මුලතිවුද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර වැනි ප්‍රදේශ හඳුන්වන්න පුළුවන්. දකුණු නැගෙනහිර ප්‍රදේශවල යාල ජාතික උද්‍යානය, උඩවලව ජාතික උද්‍යානය, ලුණුගම් වෙහෙර, කතරගම අවට ප්‍රදේශද, උතුරු නැගෙනහිර හා වයඹ පළාතවල විල්පත්තුව, පුත්තලම, මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශද, මධ්‍යම හා සබරගමු අතුරු කලාපයේ මාතලේ, කුරුණෑගල, රත්නපුර වැනි ප්‍රදේශද හඳුන්වන්න පුළුවන්. මෙම සත්වයින් මුහුණ දෙන විශාල අභියෝග හා ගැටලු විදිහට වනාන්තර විනාශ කිරීම, මිනිස් අලි කැටුම්, නීති විරෝධී දල වෙළඳාම නිසා මෙම සත්වයා වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. එව නිසා මෙම අලියා ආරක්ෂා කළ යුතු, වඳවීමට ආසන්න සත්වයෙක් ලෙස සලකලා තියෙනවා. නම් තවත් සත්ව ලෝකයේ විවිධත්වය අරගෙන නැවත වීඩියෝ එකකින් හමු වෙමු.